ඉස්සරහට මගේ ජීවිතයට එන කෙනා මගේ අතීතය දැනගන්න එපැයි නේද? මිනිස්සු කියපු දේවල් සයිට් වල ගියපු දේවල් නැතුව ඇත්තටම වෙච්ච දේ. මෙතෙක් වෙලා වාහනේ බොනට් එක මත තිබ්බ ආදීර්ගේ දෑත් ඔඩොක්කුව මත තිබ්බ නීතිගේ දෑතක් මත නතර වුණේ නේති පුදුමෙන් ආදීර් දිහා බලනකොට. ආදීර්ගේ ඇස්වල තිබ්බ කතාව තේරුණත් නේති ඊළඟ මොහොතේ තමන්ගේ ඇස් ආදීර්ගේ ඇස් වලින් ගලවා ගත්තේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න ශක්තියක් නැති නිසා. ඒත් කෙල්ල මූණ බිමට පහත් කරනවත් එක්කම ආදීර් නේතිගේ නිකටින් අල්ලලා තමන් දෙසට හරවා ගත්තේ නේතිගේ හද ගැස්ම වෙන කවරදාටවත් වැඩිය වේගවත් වෙද්දි. කැමති ජීවිතේ ඉස්සරහට මගෙත් එක්ක බෙදාගන්න. හැම හැඟීමක්ම, හැම දවසක්ම, හැම තප්පරයක්ම, ජීවිතේ ගෙවන හැම තප්පරයකම මාත් එක්ක ඉන්නවද? ආදීර් ඇහුවත් නේතිට උත්තරයක් දීගන්න බැරි විදිහට නේති ගොළු වෙලා. කැමතියි නේද? ඒකනේ ඔෆිස් එකේදී මගේ දිහා හොරෙන් බලන්නේ. එදා ඇයි ගෙදර ආවේ කියලා ඇහුවේ නැත්. අද මගේ අතීතය ගැන කියද්දි මූඩ් අප්සෙට් ගියාද? කොල්ලා ඒ ටික කියද්දි නේති පුදුමෙන් ආදීර් දිහා බලද්දි කොල්ලාගේ මූණකට හිනාවක් නැගුණේ නේති බලන් ඉන්න විදිය නිසා. ඔහොම බලන්න එපා. තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඒත් දැන් ඒකට වෙලාව නෙමෙයි. අඩු වෙලාව ආවහම ඒ හැම දෙයක්ම කියන්න. හරිද? ආදීර් නේතිට ලං වෙන අතරේ අහද්දි නේති ආදීර්ගෙන් මිදෙන්න හැදුවත් ඊළඟ මොහොතේ ආදීර් කෙල්ලගේ මූණ දෝතට ගත්තේ ඉබේම කෙල්ලගේ දෑත් පියවෙද්දි. ආදීර්ගේ සුසුම් කොපුල් මත වැදෙන තරමට ආදීර් ලං වෙද්දි නේතිගේ දෑත් මෙටමොල වුණේ ඉබේටමයි. ඒත් තප්පර කිහිපයක් ගත වෙනකොටත් කෙල්ල බලාපොරොත්තු නොවුන විදිහ දෙයක් සිදු නොවෙද්දි නේති ඇස් ඇරියේ ආදීර් තමන් දිහා මුවේ මැදුණු මදහසක් එක්ක බලාගෙන ඉන්නකොට. ඇස් පියාගත්තට කෙල්ල හිතෙන් තරවටු කරගෙනම ආදීර් දිහා බලද්දි ආදීර් කෙල්ල හිතුව දේ තේරුම් අරගෙන වගේ හිස දෙපසට සරලා කෙල්ලගේ මුහුණට දෝතට මැදි කරගෙන සීතල දෙතොල් නේතිගේ නළල මත නතර කරේ ඒ ස්පර්ශයට නේතිගේ දෑස් ඉබේම පියවෙද්දි. ආපු ෂණික සිතුවිල්ලකට කොල්ලා රූම් එකේ දොර වහලා පහළට යන්න ගියත් කොල්ලගේ රූම් එකෙන් ලෝහයක් ගැටෙන හඬ ඇහෙනකොටයි කොල්ලා ඉස්සරහට තිබ්බ අඩිය නැවැත්තුවේ. එහෙම්මම කොල්ලගේ රූම් එක ළඟ නැවතුණු යසස් දොරේ හැඩල්ලක අත තිබ්බේ දෙකඩියාවෙන්. අඳුරු ගෙල්ලා තිබ්බ රූම් එක කොල්ලා දොර බාගෙට අරිනවත් එක්කම ආලෝකමත් වුණෙත් ඒ ආලෝකය අතරින් තුෂි පැනල් එකක් කේක් එකක් අතේ තියාගෙන හිටියේ යසස් දිහා බලාගෙන කොල්ලා ආසම හිනාවෙන් කොල්ලා දිහා බලාගෙන. තුෂි නොහිතුව විදිහට කෙල්ලව දකිද්දි යසස්ට ටිකක් හයියෙන් කෙල්ලගේ නම කියවුණත් කෙල්ල කරේ ඇස් වලින් කොල්ලාට කේක් එක පෙන්නපු එක. ඒත් යසස් කිසි දෙයක් නොකියාම ඒ විදිහට ඉන්නකොට තුෂි යසස්ට රවලා රිබන් එකක් ගැට ගහලා තිබ්බ පිහිය කොල්ලගේ අතට දුන්නේ. කොල්ලා පිහිය අතේ තියන් ඔහෙ බලාගෙන ඉන්නකොට කැරන්ස් නිවන්න අයියේ. තුෂි තවත් අඩියක් කොල්ලට ලං වුණත් ඊළඟ මොහොතේ යසස් තරහින්ම අනිත් පැත්ත හැරුණේ තුෂි ඒ සැනින් යසස්ගේ මැණික් කටුව අලියෙන් අල්ලලා කොල්ලව නවත්ත ගන්නකොට. තුෂි අතාරිනවා. අවුරුදු කීයක්ද අයියේ දැන්? ඇයි ඔයා අතීතයට යන්න දෙන්නේ නැත්තේ? මගේ අකා උස්සන්න නැතුව අතාරිනවා තුෂි. තමුස හොඳටම දන්නවා මං එහෙම කරන්න හේතුව. ඇයි ඔයා තේරුම් ගන්න නැත්තේ අයියේ? අම්මා නැතුණු එක ඔයාගේ වැරැද්දක් නෙමෙයි. තමුසේ මොනවද දන්නේ තුෂි? මං අම්මව මරාගෙන ඉපදුණු පව්කාරයෙක්. මං ළඟ ඉන්න හැම කෙනාම මාව දාලා යනවා. අම්මා තාත්තා වගේම තමුසෙත් යනවා. ඉතින් මොන හේතුවකටද තමුසේ මෙහෙම කරන්නේ? බොරුවට මට තව බලාපොරොත්තු දෙන්න එපා. ඉන්සෙන්ති වෙයි නංගි. ඔයා ඔච්චර ආත්මාර්ථකාමී වෙච්ච නිසා තමයි අයියේ ඔයාට එක දවසක්වත් අංකල්ට සතුටක් දෙන්න බැරි වුණේ. දන්නවද ඒක? ඇන්ටි යන්න ගියේ අංකල්ට මේ ලෝකේ වටිනම දේ දීලා. ඒ ඔයා. ඒ දෙන්නගේ ආදරේ. සංකේතේ. ඒත් ඔයාට අංකල් එක දවසක් හරි ආන්ටි ගැන කියලා වෙනස්කමක් කරලා තියෙනවද? හිත රෙදෙන විදිහට කතා කරලා තියෙනවද? ඒත් ඔයා මොකද්ද කරේ? ඒ මිනිස්සයාට අඩුම ගානේ ඔයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න දුන්නද? අඩුම කේක් එකක් කපන්නවත්. ඔයාට එයා ඉපදුණු දවසේ එපා කරපු දවසක් වුණාට අංකල්ට ඒ දවස තමයි මේ ලෝකේ වටිනම වස්තුව. එයා අතට හම්බුණු දවස. ඇන්ටි ඒ කැපකිරීම කරේ ඔයා වෙනුවෙන්. ඉතින් ඔයා වැරදි අයියේ. වැරදි. ඇන්ටි ගියේ අංකල්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දීලා. ඒත් ඒ බලාපොරොත්තු වෙච්ච ඔයා ඒ විදිහට හැසිරෙනකොට අංකල්ට කොහොම හිතෙන්නේ නැතිද අයියේ? තුෂි ඔහොම ඉන්න අයියේ. මං කියලා ඉවර නැහැ. ඊයේ රෑ ඉඳන් අද උදේ වෙනකන් මං කොච්චර ආසාවෙන් ඇඟිලි ගැන්නද කියලා දන්නවද ඔයා? කොහෙ දැනගන්නද නේද ඔයා? උදේම පැනලා දුවනකොට මට ඕනේ නම් ඊයේ රෑම ඔයාගේ ප්‍රශ්නට උත්තරේ දෙන්න තිබුණා. ඒත් මට ඕනේ ඔයා පුදුම කරන්න. ඔයා හේනියවත් හිතපු නැති දෙයක් කියන්නද? ඔයා දන්නේ නැති වුණාට අපේ අම්මලාට ඔයා ගැන අදහසක් තිබ්බා. දන්නවද ඊට පස්සේ මොකද්ද උනේ කියලා? ඔයා ඇස් වලින් කිසිම දවසක මගේ ගැන සහෝදරයෙක් එයාගේ හැඟීමක් නොදැක්ක නිසාම මන් ඒ අයව නැවැත්තුවා. බය වුණා මන් අපේ යාළුකම නැති වෙයි කියලා. ඒ නිසා අද උදේ මන් හිටියේ උදේම ඔයාව සර්ප්‍රයිස් කරන්න. බලන් යනකොට මමයි සර්ප්‍රයිස් වෙලා තියෙන්නේ. ඔයා මගෙත් එක්ක ජීවිතේ පටන් ගන්නවා නම් ඔයා දහස් මුලින්ම
අතාරගන්න අයියේ. ඔයාට ආදරේ කරන්න ඔයාට ආදරේ නොකර මාව බලාගන්න පුළුවන්ද අයියේ? පුළුවන්ද? තුෂී මෙතෙක් වෙලා අතේ තිබ්බ කේක් එක ඇඳුමින් තියලා යසස්ට තල්ලු කරගෙන කොල්ලගේ රූම් එකට ගිහින් සද්දෙන් දොර වහගත්තේ යසස් ගහගැහුවා වගේ ඇඳ මත තියෙන කේක් ගෙඩිය දිහා බලාගෙන ඉද්දි. ගුඩ් නයිට් නේති ආදීට සමු දීලා වාහනේ ලොක් එක අන්ලොක් කරන් ඊළඟට අපේ දොර ආයෙමත් ලොක් උනේ. නේති පුදුමින් වගේ ආදී දිහා බලද්දි. බෑ වගේ යන්න දෙන්න. මෙච්චර දවස් දොරේ ඉඳන් බලන් ඉඳලා. දැන් ළඟටම ආවහම යවන්න හිතෙන්නේ නෑ මට. නීතිගේ දෑගිරි තමන්ගේ දෑගිරි අතර හිරගෙන ගත්ත ආදී කියන්නේ නීතිගේ මූණට වැටුණු කෙරැල්ල කනාග රඳවන ගමන්. සර්ට පරක්කු වෙනවා. සර් යන්න. දැන්ම යන්න බෑ. මාත් එන්නද? සර් ආදී ඇස්වලින් කෙල්ලගේ ගෙදර පෙන්නකොට නේති සුපුරුදු උස්සුවරෙන් ආදීට කතා කරේ ආදීගේ මූණේ Taman බලාපොරොත්තු වුණු දේ සිද්ධ වුණාටම අදහසක් ඇදෙද්දි. ඔය ඉන්නේ පරණ විදිහට. ඒ විදිහටම ඉන්නවා. අහිංසක පාත් ගැලපෙන්නේ නෑ. දැන් හරිද? මං ආස මට රවණ ඒවට. ආදී hina වෙවි කියනකොට නේතිට hinaවක් පැන්නේ ඒ දවස්වල මතක් වෙලා. කොහොමත් නේතිට ඒ දවස්වල ආදීර් පේන්න බෑ. කෙල්ලට වැඩියෙන්ම තරහ ගියේ ආදීර් කෙල්ලව ඩාන්ස් ෆ්ලෝ එකට එක්කගෙන ගිහින් කෙල්ල වැටුණු දවසේ. ඊටත් ආදීර් ගුඩ් නයිට් කිස් ඉල්ලුවාම කියලා නෝන්ඩි කරනකොට ඒත් කාලෙත් එක්ක ආදීර් මුළු හිතම වෙලාගෙන ඉන්න හැටි මතක් වෙලා නේති ආදීර් දිහාවට හැරෙනවත් එක්කම ආදීර් කෙල්ල දිහාවට නැඹුරු වෙලා ඒ ලවන් තමන්ගේ ලවන් අතර සිර කරගත්තේ ආදීර්ගේ දෑංගිරි අතර පැටලලා තිබුණු නේතිගේ දෑංගිරි ආදීර්ගේ දෑංගිරි අතර තව තවත් අද වෙද්දි. අතු සම්බන්ධයි.